සුලිකුණාටු හා ගංවතුරට පසු මේ විදියට ක්‍රියා කරන්න. ආරක්ෂිතව සහ සෞඛ්‍යාරක්ෂිතව යථා තත්ත්වයට පත්වීම නම් දරුණු සුලිකුණාටුවක් සහ ගංවතුර තත්ත්වයක් පහව ගිය පසු ඉතිරි වන්නේ විනාශය සහ අවිනිශ්චිතතාවයයි. මෙම පසු ආපදා අවධිය යනු අපගේ ජීවිත සහ පරිසරය නැවත ගොඩනැංවීම සඳහා අපට ලැබෙන අවස්ථාවක්. මෙම අවස්ථාවේදී ගත යුතු ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව මිහි පැහැදිලි කරන්නම්. වහාම ගත යුතු ආරක්ෂිත පියවර. ප්‍රවේශම් වන්න. බලධාරීන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හෝ පොලිසිය විසින් ඔබේ ප්‍රදේශය ආරක්ෂිත බව දැනුම් දෙන තෙක් නිවසට යාමෙන් වළකින්න. ගංවතුර ජලයෙන් ඈත් වන්න. ගංවතුර ජලයේ විෂ බීජ, තෙල්, ඉන්ධන සහ විදුලි කාන්දූවීම් වලින් දූෂිත විය හැක. කිසිවිටකත් ජලයේ ඇවිදීමෙන් හෝ ඒට අත තැබීමෙන් වළකින්න. විදුලිය සහ ගෑස් පරීක්ෂාව. නිවසට ඇතුළු වීමට පෙර ප්‍රධාන විදුලි ස්විචය ක්‍රියා විරහිත කර ඇති බවට සහතික වන්න. ගෑස් කාන්දුවීමක් පිළිබඳව සැකයක් ඇතනම් වහාම ජනේල විවෘත කර නිවසින් පිටවී බලධාරීන්ට දැනුම් දෙන්න. නිවසේ බිත්ති, බිහිම, වහලය හෝ අත්තිවාරම්වල ඉරිතැලීම් හෝ බරපතල හානියක්දැයි හොඳින් පරීක්ෂා කරන්න. නිවස කඩාවැටීමේ අවදානමක් ඇතනම් ඇතුළු නොවන්න. විදුලි රැහෙන් හෝ කණුතිදේ නම් ඒවා ස්පර්ශ නොකර වහාම ලංකා විදුලි බල මණ්ඩලයට CEBට දැනුම් දෙන්න. සෞඛ්‍ය සහ පිරිසිදුකම. රෝග වළක්වා ගැනීමට. පානීය ජලය සහ ආහාර. පානීය ජලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ උපදෙස් ලැබෙනතුරු සෑම විටම උණුකර නිවාගත් ජලය පමණක් පානය කරන්න. ගංවතුර ජලය සමග ස්පර්ශ වූ සියලුම ආහාර ද්‍රව්‍ය ඉවත් කර විනාශ කරන්න. පළතුරු පලා පරිභෝජනයට පෙර පිරිසිදු ලුණු මිශ්‍ර ජලයෙන් හොඳින් සෝදන්න. බෝවන රෝගවලින් ආරක්ෂා වීම. විශේෂ අවධානය. ගංවතුර අවස්ථාවකින් පසු මීයුණ වැනි ලෙප්ටොස්පයිරෝසිස්, ඩෙන්ගු සහ පාචනීය වැනි රෝග පැතිරීමේ අවදානම ඉතා ඉහළයි. මීයුණ, ලෙප්ටොස්පයිරෝසිස් වලින් ආරක්ෂා වන්න. මීයුණ යනු ආසාදිත සතුන්ගේ මුත්‍රා මගින් දූෂිත ජලය හෝ මඩ සමග ස්පර්ශ වීමෙන් බෝවන බැක්ටීරියා රෝගයකි. ජලය බැස නොයන ස්ථානවල හෝ අපිරිසිදු ජලයේ වැඩ කරන විට දනහිස දක්වා උස රබර් බූට් සපත්තු සහ අත්ආවරණ අනිවාර්යෙන් පැළඳීම කරන්න. සමයේදී කුඩා සීරීමක් හෝ තුවාලයක් ජල ආරක්ෂිත ප්ලාස්ටරයකින් වසා දැමීම කරන්න. අවදානම් සහිත රැකියාවල නියුලන අය ඩොක්සිසයික්ලින් වැනි වැළැක්වීමේ ප්‍රතිජීවක මාත්‍රාවක් ලබා ගැනීමට තම ප්‍රදේශයේ වෛද්‍ය නිලධාරියවරයාගෙන් උපදෙස් ලබා ගත යුතුයි. ඒ සඳහා කටයුතු කරන්න. තඩ උණ, කෙන්ඩා සහ කොන්දේ තඩ මස්පිඩු වේදනාව, හිස රද සහ ඇස් රතු පැහැගැන්වීම ඇතනම් වහාම රෝහලකට යන්න. ගංවතුර බැස ගිය පසු එකතු වූ ජලය, ටයර්, හිස් බඳුන් වහාම ඉවත් කර පිරිසිදු කරන්න. ගංවතුර ජලය සමග ස්පර්ශ වූ සෑම අවස්ථාවකදී සබන් සහ පිරිසිදු ජලය යොදා අත් සෝදන්න. පිරිසිදු කාරකයක් යොදා නිවස සහ උපකරණ පිරිසිදු කරන්න. ප්‍රතිසංස්කරණය සහ යථා තත්ත්වයට පත්වීම නැවත ගොඩනැංවීම කටයුතු සඳහා. නිවසේ ඇති මඩ සහ රොන් මඩ ඉවත් කරන්න. බිත්ති, බිම සහ ගෘහ ගණ්ඩානිවල හොඳින් වියලා විෂ බීජහරණය කරන්න. හානි වූ දේපල් පිළිබඳව ඡායාරූප ගෙන සටහන් සකස් කරන්න. සහන ලබා දෙන ආයතන සඳහා මෙය වැදගත් වෙනවා. රජය, ප්‍රාදේශීය ලේකම් සහ ආපදා කළමනාකරණ කමිටු මගින් සපයන සහන වැඩසටහන් පිළිබඳව විසිලිමත් වන්න. පවුලේ සමාජිකයන් සහ ප්‍රමීඩිය එකිනෙකට සහයෝග දෙන්න. අවශ්‍ය නම් මානසික සෞඛ්‍ය උපදේශකයෙකුගේ සහාය ලබා ගන්න. මතක තබා ගන්න. යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලියට කාලය ගත වේ. ඉවසීලෙන් සහ ආරක්ෂිත උපදෙස් පිළිපැදිමින් රාජ්‍ය ආයතන සහ ප්‍රමීඩිය සමග එකටුව කටයුතු කිරීමෙන් මෙම අභියෝගය ජයගත හැකියි. මෙම වීඩියෝ එක අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. මගේ YouTube channel එක subscribe කර තවත් මේ වගේ වීඩියෝස් බලන්න එකතු වෙන්න.